බුද්ධි පරීක්ෂණය දින දර්ශනය ගැන කරන කෙටි සටහන. දින දර්ශන ගැටලු විසඳීම සඳහා මූලිකවම දැනගත යුතු ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. මේ මූලික කරුණු අවබෝධ කර ගැනීමෙන් ඔයාට ඕන සංකීර්ණ ගැටලුවක් ඉතා කෙටි කාලයක් තුළදී විසඳීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි මුලින්ම බලමු අවුරුදු වර්ග සහ දින ගණන් කිරීම ගැන. එතකොට අවුරුදු ගත්තම ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි සාමාන්‍ය අවුරුදු සහ අධික අවුරුදු කියලා කියන්නේ. සාමාන්‍ය අවුරුද්දක් ගත්තම දවස් තියෙන්නේ දින 365යි. එතකොට 365 දවස් 7න් බෙදුම. ඒ කියන්නේ සති වලට වෙන් කරාට පස්සේ සති 52ක් එනවා. අධික අවුරුද්දක් ගත්තම අධික අවුරුද්දක දින එන්නේ 366යි. ඒකත් සති වලට වෙන් කරාට පස්සේ සති 52යි. එතකොට සාමාන්‍ය අවුරුද්දක ඉතුරු වෙනවා සති වලට වෙන් කරාට පස්සේ එක දවසක්. අධික අවුරුද්දකදී ඉතුරු වෙනවා දවස් දෙකක්. හරි. අධික අවුරුද්දක් හඳුනාගන්නේ කොහොමද කියලා කියනවා නම් අධික අවුරුද්දක් හඳුනාගන්නේ මේ අග ඉලක්කම් දෙක හතරෙන් බෙදලා. එතකොට හතරෙන් බෙදලා ඉතිරියක් වෙන්නේ නැත්නම් ඒක අධික අවුරුද්දක්. එතකොට ගත්තම දැන් ශතවර්ෂ තියෙනවනේ. ඒ කියන්නේ 100 ගුණාකාර 1600, 2200, 2300 මේ වගේ 100 ගුණාකාර. එතකොට අගට බිංදු දෙකනේ ඒවා. ඒකෙදි කරන්නේ 400න් බෙදනවා. 400න් බෙදලා ඉතුරු වෙන්නේ නැත්නම් එතකොට ඒක අධික අවුරුද්දක්. හරි. එතකොට බලමු ගැටලුවේදී භාවිතා කරනකොට මෙහිදී සිට තෙක් ඒ කියන්නේ 1 සිට 10 තෙක් කියලා කිව්වම 1ත් 10ත් අයත් වෙනවා. 1 සිට 10 දක්වා කිව්වට පස්සේ 1ත් 9ත් තමයි අයිති වෙන්නේ. ඒ වගේම තමයි 1ත් 10ත් අතර කිව්වම 2යි 9යි තමයි අයිති වෙන්නේ. හරි. එකම මාසය තුළ දින හොයනකොට මෙහෙමයි. එකම මාසය තුළ දින හොයනකොට එක් දවසක් දිනයක් දීලා තියෙනවා නම් ඒ මාසයේ වෙනත් දිනයක් සෙවීමේදී භාවිතා කරන්න ඕන ක්‍රමය තමයි මේක. පියවර 1. සෙවිය යුතු දිනය දී ඇති දිනෙන් අඩු කර ඒකේ පරතරය ලබා ගන්න ඕන. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ පරතරය 7න් බෙදලා ඉතිරි වෙන අගය හොයන්න ඕන. ඊට පස්සේ ඉතිරි වෙන අගය අනුව දවස තීරණය කරන්න පුළුවන්. ඒ තමයි බිඳුවක් ඉතිරි වෙනවා කියන්නේ ඒ දවසෙම තමයි ඒ දවසම තමයි. එතකොට එකක් ඉතුරු වෙනවා නම් ඒ දවසට එකක් එකතු කරනවා. ඒ වගේ දවස් 4ට එකතු කරනවා. ඒ කියන්නේ 4ට වැඩි නම් ඒක ආයෙ බෙදන්න පුළුවන්. හරිද? උදාහරණයක් ගත්තම පළවෙනිදා ඒ කියන්නේ ෆස්ට් ඩේ සවුද නම් 12 වෙනිදා කවද්ද කියලා අහනවා. එතකොට මේකෙදි පරතරය හොයාගන්න ඕන මුලින්ම. ඒ නිසා කරන්නේ 12න් එකක් අඩු කරනවා. 12න් එකක් අඩු කරාම කීයද එන්නේ 11යි. එතකොට 11 මොකද්ද කරන්නේ? සති වලට වෙන් කරන්න 7න් බෙදනවා. එතකොට 7න් බෙදුවම සති මොකද්ද 1යි. එතකොට මේක ඉතුරු දවස් ගාන බලා ගන්න පුළුවන්. මොකද්ද? පළවෙනිදා සවුදා 12 වෙනිදා කවද්ද කියලා අහන්නේ. එතකොට 12න් එකක් අඩු කරා 11යි. 11න් 7 බෙදනවා. 11 7න් බෙදන්නේ මොකද? ඉතිරි දවස් ගාන බලන්න. එතකොට දවස් කීයක් ඉතිරි කිව්ද? දවස් 4ක් ඉතිරි. බලන්න 7න් බෙදුවම එකයි තියෙන්නේ 8 9 10 11 4ක් ඉතිරි. එතකොට වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ තියෙන දවස මොකද්ද? සවුදා. බිඳුව නම් සවුදා, අඟහරුවාදා 2, බදාදා 3, බ්‍රහස්පතින්දා 4 පොඩ ඉන්නවර 3. බිඳුව කියන්නේ සවුදා, 1 කියන්නේ අඟහරුවාදා, 2 කියන්නේ බදාදා, 3 කියන්නේ බ්‍රහස්පතින්දා, 4 කියන්නේ සිකුරාදා. හරි. ඊළඟට දෙවෙනි උදාහරණය ගත්තම ඒක ආපස්සට ගත්තම 27 කියලා කියන්නේ සිකුරාදා නම් 3 වෙනිදා කවද්ද දානවා. එතකොට මේකෙදි කරන්නේ එහෙම තමයි. 27න් 3ක් අඩු කරනවා. 27න් 3ක් අඩු කරාම කීයද? 24යි. එතකොට 7න් බෙදුවට පස්සේ 24 7 වගඩවල් කීයක් තියෙනවද? 3යි. ඒ කියන්නේ 4ක 4යි 2 14යි 3 21යි. එතකොට ඉතිරි දවස් 3ක්. 21යි 4යි 24න් 21ක් අඩුනම ඉතිරි දවස් 3ක්. හරි. එතකොට මේකෙදි කරන්නේ මොකද්ද? ආපස්සට තමයි ගණන් කරන්නේ. ඉතිරි දවස් 3. එතකොට බිඳුව වෙන්නේ කවද්ද? සිකුරාදා. එතකොට බිඳුව සිකුරාදා, 1 වෙන්නේ බ්‍රහස්පතින්දා, 2 වෙන්නේ බදාදා, එතකොට 3 වෙන්නේ අඟහරුවාදා. අන්න ඒ විදිහට තමයි ගන්නෙ. හරි. මේක මාසවල දින ගණන් කිරීමේදී රහස තමයි ඔයා මේකෙදි මාස ඉවර වෙන්නේ කීයෙන්ද කියලා දැනගන්න ඕන. උදාහරණයක් විදිහට මේක මතක තියාගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි අප්‍රේල්, ජූනි, සැප්තැම්බර්, නොවැම්බර්. හරිද? මාස 4යි. මාස 4යි තියෙන්නේ 30න් ඉවර වෙන. හරිද? අනිත් ඔක්කොම ඇවිල්ලා මොනවද? 31න්. හැබැයි පෙබරවාරි මාසය ඇවිල්ලා සාමාන්‍ය අවුරුද්දක නම් 28න්, අධික අවුරුද්දක් නම් 29න්. ඒක මතක තියාගන්න. ඒක හොයාගන්න පුළුවන් මොකද අගිලක්කම් දෙක 4න් බෙදලා. හරිද? සීවසයක් නම් 100න් බෙදනවා. හරි. එතකොට 30න් ඉවර වෙන මාස කීයද? 4යි තියෙන්නේ. අප්‍රේල් මාසෙයි අප්‍රේල් මාසෙයි, ජූනි මාසෙයි, සැප්තැම්බර් මාසෙයි, නොවැම්බර් මාසෙයි. අප්‍රේල්, ජූනි, සැප්තැම්බර්, නොවැම්බර්. හරි. මේක විශේෂ සටහනක් තමයි. දැන් 31න් එක ළඟ ඉවර වෙන මාස දෙකක් තියෙන. ඒ තමයි ජූලි සහ අගෝස්තු කියලා කියන්නේ. ජූලි අගෝස්තු තමයි එක ළඟ 30න් ඉවර වෙන්නේ. හරි. ඊළඟට එකම අවුරුද්දේ මාස දෙකක් අතර දින සොයනකොට
කාල සීමාව තුළ ඇති මුළු දින ගණන සොයන ප්‍රධාන පියවර කිහිපයක් තියෙනවා. 2025 ජනවාරි 3 සිකුරාදා නම් 2025 පෙබරවාරි 11 කවද්ද. එතකොට ජනවාරි කියලා කියන්නේ 31ක් තමයි තියෙන්නේ. පෙබරවාරි කියලා කියන්නේ ඒත් මොකද්ද? පෙබරවාරි මාසේ 25 2025 නේ 2025 කියලා කියන්නේ සාමාන්‍ය අවුරුද්දක්. එතකොට දින 28යි. හරි. ජනවාරි මාසයෙන් ඉතිරි වන දින ගණන එතකොට 31කින් 3ක් අඩු කරනවා. 31කින් 3ක් අඩු කරාම 28යි. පෙබරවාරි මාසයට අදාළ දින ගණන කීයද? 11යි. හරි. එතකොට 28යි 11 එකතු කරාම කීයද? දින 39යි. මොකද එහෙම කරන්නේ පෙබරවාරි මාසේ 11නේ කවද්ද කියලා අහන්නේ. ඊට පස්සේ අපිට 11 තමයි ගන්න වෙන්නේ. ඒ 11 එකතු කරනවා. ඊට පස්සේ ජනවාරි මාසේ 3නේ. ජනවාරි මාසේ 3 කියවන්නේ ඒ දවස් 3ක් ගිහිල්ලානේ. එතකොට 31කින් 3ක් ගියාට පස්සේ 28යිනේ. එතකොට මේ 28යි 11 එකතු වුණාම 39යි. එතකොට 39 7ෙන් බෙදනවා. එතකොට කීයද? 35යි. 35යි 36 37 38 39 36 37 38 39. එතකොට කීයද? 4ක් ඉතිරි. එතකොට 4ක් කියලා කියන්නේ ඉතිරි න. ඒ කියන්නේ සිකුරාදා 3 කියලා කියන්නේ. එතකොට 4ක් එකතු කරන්න. සිකුරාදාට 4ක් එකතු කරාම කීයද? 1 වෙන්නේ සෙනසුරාදා, 2 ඉරිදා, 3 සවුන්දා, 4 අඟහරුවාදා. අන්න ඒ විදිහට තමයි උත්තරේ ගන්නෙ. අපි බලමු එතකොට අවුරුදු කිහිපයක් ඉස්සරහට ගොස් දින හොයනකොට එක් වසරක සිට ඊළඟ වසරේ එම දිනයට යන විට සතියේ දවස් ගණන වෙනස් වන ආකාරය බැලුවම සාමාන්‍ය අවුරුද්දක් පහු කරද්දී දවස් එකක් එකතු වෙවි තමයි ඉස්සරහට යන්නේ. එතකොට අධික අවුරුද්දකදී වෙන්නේ දවස් දෙකක් එකතු වෙලා තමයි යන්නේ. මේකෙදි මුලින්ම කරන්න ඕන අපි එහෙම වෙනකොට අධික අවුරුදු ගාන හොයාගෙන දෙක එකතු කරනවා. සාමාන්‍ය අවුරුද්දකදී එක ගාන එකතු කරනවා. හරි. උදාහරණයක් ගත්තම 2017 මාර්තු 5 ඉරිදා 2018 මාර්තු 5 කියලා කියන්නේ සඳුදා. මොකද එකක් එකතු වෙලා තමයි එන්නේ. ඊට පස්සේ 2019 මාර්තු 5 කියලා කියන්නේ අඟහරුවාදා. ඒ වගේම එකක් එකතු වෙනවා. හරි. ඒ විදිහට තමයි දින ගණන් හොයන්න පුළුවන් වෙන්නේ. මේ කෙටිකම ටික මතක තියාගන්න මේ සරල නෝට් එක. එතකොට ඔයාලට සංකීර්ණ ගණන් හදන්න ලේසි වෙයි.